hello guys. ඔයාලව අදත් අපි ආදරෙන් පිළිගන්නවා නිසි and ශකු YouTube channel එකට. ඉතින් අද අපි යන්නේ අපේ නිසිගේ කොණ්ඩෙට hair treatment එකකුයි and hair cut එකකුයි කරන්න. ඉතින් මුලින්ම අපිට තියෙන ප්‍රධානම රාජකාරිය වන අපගේ lectures ඉවර කරලා අපි දෙන්න යුනිවර්සිටි එකේ ඉඳන් සැලූන් එක තියෙන shopping mall එකට යන්න පිටත් වුණා. වෙනද වගේම අපි ඉතින් චින්දාව මෙට්‍රෝ එකේ තමයි අපි shopping mall එකට ගියේ. ඔය තියෙන්නේ ඒ shopping mall එක ළඟ තියෙන metro station එක. ඉතින් යාළුවනේ සැලූන් එකේ experience එක ගැන මට වඩා හොඳට කියන්න පුළුවන් නිසිට. ඉතින් අපි නිසිගෙන් අහලා බලමු සැලූන් එකේදී යාට හම්බෙච්ච experience එක මොන වගේද කියලා. හෙලෝ ළමයි, කොහොමද ඉතින් ඔයාලට? මං චයිනා වලට ඇවිල්ලා දැන් මාස 1කමාරක් විතර වෙනවා. මට ඒ මාස 1කමාරට හිතුණා මගේ hair cut එක චුට්ටක් වෙනස් කරත් හොඳයි කියලා. මම ඉතින් දැන් මේක අලුත් රටක් මට. ඒ නිසා මම සැලූන් දන්නෙත් නෑ. සෑහෙන හොයලා මම සැලූන් එකක් හොයාගත්තා. මම ඒ සැලූන් එකට තමයි අද මේ යන්නේ. මගේ hair cut එකයි hair treatment එකයි කරන්න. මම සැලූන් එකට ගිහිල්ලා එයාලත් එක්ක කතා කරා. එයාලට මම කිව්වා මට වෙන්න ඕන ට්‍රීට්මන්ට් එකයි hair cut එකයි. හැබැයි මගේ ට්‍රීට්මන්ට් එක නම් එයාලට තේරුණා. hair cut එක නම් චුට්ටක් තේරුණා මදි. මොකද එයාලා චයිනීස්, මම කතා කරන්නේ ඉංග්‍රීසි. එයාලට ඉංග්‍රීසි තේරෙන්නේ නැති හින්දා අපිට චුට්ටක් පැයක විතර කාලයක් ගියා එයාලට එක්ස්ප්ලেইন කරන්න ඒක. ඔන්න ඉතින් සෑහෙන වෙලාවකට පස්සේ එයාලට මම එක්ස්ප්ලেইন කරපු මගේ hair cut එක කොහොම හරි තේරුණා. ඊට පස්සේ එයාලා මගේ hair cut එකට කලින් කොණ්ඩේ හොඳට wash කරා. කොහොම හරි එයාලා ෂැම්පු ජාති 3කින් විතරමයි කොණ්ඩේ wash කරා. ඒ wash කරන විදිය තමයි ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් පේන්නේ. කොණ්ඩේ නම් wash කරලා ඉවරයි. දැන් තියෙන්නේ මගේ hair cut එකට යන එක. හැබැයි මං හිතුවේ මගේ hair cut එක girl කෙනෙක් කරයි කියලා. ඒ වුණොත් මං හිතුවේවත් නැති විදිහට ඒ සැලූන් එකේ ඕන තමයි මගේ hair cut එක කරන්න ආවේ. හැබැයි මට මේ අත්දැකීම නම් පළවෙනි වතාවට තමයි වෙන්නේ. මොකද මගේ හැම පාරකම කොණ්ඩේ cut එක කරලා තියෙන්නේ girl කෙනෙක්. මේ පාර තමයි පළවෙනි වතාවට boy කෙනෙක් කරන්නේ. මං එක්සයිට් වෙනවත් එක්කම මගේ හිතේ පුංචි බයක් තිබුණා. මේ අම්මගේ කොණ්ඩේට මොනව කරයිද? අනේ මන්ද දැන් මේගොල්ලන්ට භාෂාව තේරෙන්නෙත් නැහැනේ. මම කිව් එක එයාලා තේරුණා කොට තේරුනේ නැද්ද දන්නෙත් නැහැ. හැබැයි හිතුවේ නැති විදිහට මගේ ඔළුව ඇඳිච්ච ඒ hair cut එක එයා ඒ විදිහටම කරලා දුන්නා. ඔයාලා ওই වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්නකෝ.
හරි මෙච්චරලා ඉතින් නිසීනේ කතා කරේ. ඔන්න දැන් එයාගේ හෙයා කට් එක නම් කරලා ඉවරයි. හැබැයි ෆයිනල් අවුට්ලුක් එක එන්න නම් කොණ්ඩේ කපලා විතරක් මදි. හෙයා ඩ්‍රයි එකෙන් පොඩ්ඩක් හදලා ස්ප්‍රේ පොඩ්ඩක් ගහලා ලස්සන කරලා හැඩ වැඩ කරලා ගන්න ඕනේ. ඉතින් දැන් ඔයාලට පේන්නේ ඒ හෙයා කට් එක කරපු අපේ අයියා හරිම ලස්සනට හරිම නීට් එකට මාරම අවුට්ලුක් එකක් ගන්න විදිය. ඔයාලට වීඩියෝ එකේ අන්තිමට ලස්සන ෆොටෝස් ටිකක් දාලා තිනවා. ඒ ටිකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න බලන්න යටින් චයිනාවල ඇවිල්ලා හරි වෙන කන්ට්‍රි එකකට හරි ගිහිල්ලා මේ වගේ හෙයා කට් එකක් කරගන්න කියලා අකරතැබ්බ වෙලා තියෙනවද කියලා. අපි දෙන්නට සෑහෙන වෙලාවක් ගියා මේගොල්ලන්ට නිසීගේ ඔළුවේ තිබ්බ හෙයා කට් එක ගැන කියන්න. ඔන්න ඔය විදිහට හෙයා ඩ්‍රයි එකකින් කොණ්ඩේ හදලා ස්ප්‍රේ ගහලා ලස්සනට කොණ්ඩේ නීට් එකට ෆිනිෂ් කරා යා. ඔය වීඩියෝ එකේ තියෙන අන්න ඒ විදිහට. ඉතින් ඊට පස්සේ අපි හිතුවත් නැති විදිහට එයා කරපු හෙයා කට් එකේ ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඒ වගේම තමයි හෙයා කට් එක කරන අතරතුර එයාගේ වැඩ කරන ගෝලයා ඇවිල්ලා ලස්සන වීඩියෝ ක්ලිප්ස් ගත්තා. ඒවා WeChat ඒගොල්ලන්ගේ ඔෆිෂියල් account එකට දානවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හෙයා කට් එක කරලා ඉවර වුනේ. අපි හෙයා කට් එකෙන් පස්සේ මගේ හෙයා ට්‍රීට්මන්ට් එක කරන්න තමයි ගියේ. ඉතින් මේ ට්‍රීට්මන්ට් එකේදී මුලින්ම යාලා කරන්නේ මගේ කොණ්ඩේ හොඳට ෂැම්පු කරලා වොෂ් කරගන්නවා. ඊට පස්සේ මගේ ඔළුවට ඔයිල් දාලා හොඳ හෙඩ් මසාජ් එකක් දෙනවා. ඊට පස්සේ එයාලා ඔළුවේ තියෙන නර්වස් වලට හොඳ තෙරපි ෂව එකක් දෙනවා. ඔය වීඩියෝ එකෙන් පේන්නේ අන්න ඒක තමයි. ඔන්න ඔය විදිහට තමයි මගේ හෙයා ට්‍රීට්මන්ට් එක ඉවරුනේ. ඉතින් ඔය විදිහට තමයි අද නිසීගේ හෙයා කට් එකයි හෙයා ට්‍රීට්මන්ට් එකයි කරන්න ගියේ. එහෙනම් යාළුවනේ මතක ඇතුව නිසියන් ශකු YouTube channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.